සුනක ඇති කරන යාළුවෝ සමහර වැරදි කීපයක් කරනවා. ඒ වැරදි කරන්නේ ඒගොල්ලෝ නොසැලකිලිමත් හින්දා නෙමෙයි. ඇත්තටම ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ සුනක සත්‍යය කොහොමද හිතන්නේ කියලා. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දේවල් 10ක්. ඇත්තටම ඕගොල්ලන්ගේ සුනක සත්‍යය ඔයා දැනගන්නවට කැමති දේවල් 10ක් තමයි මේ මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකකින් කියන්න යන්නේ. ඉතින් මේක වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒක ඔයායි ඔයාගේ සුනක සත්‍යය අතර තියෙන රිලේෂන්ෂිප් එක වැඩි දියුණු කරන්න ගොඩාක් වැදගත් වෙයි. ඉතින් මම කියන්න කැමති channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි බෙල් එකෙන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකකින් ඒක දැනගන්න පුළුවන්. ඊට අමතරව මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්න දේවල් වලට අමතර දෙයක් ඔයා දන්නවා නම් හරි ඔයාට මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි කතා කරමු පළවෙනි දේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔයගොල්ලන්ගේ සුනක යාළුවා නිකන් මොකක් හරි අතපසුවීමක් හරි වැරද්දක් හරි කරපුවාම නිකන් වරදකාරී ස්වරූපෙන් ඔයගොල්ලෝ දිහා බලන් ඉන්නවා. ඒගොල්ලන්ට වැරදි හිතලා නෙමෙයි. ඒගොල්ලන්ට වැරදි කියලා ඒගොල්ලන්ව වැරදි කියලා හිතෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනිම දේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ හඬට සහ ඔයගොල්ලන්ගේ ඉන්ද්‍රයන් වල චර්යාවන් වලට තමයි ඒගොල්ලෝ සංවේදී වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලෝ දිහා වරදකාරී ස්වරූපයෙන් බලන් හිටියා කියලා ඒගොල්ලෝ ඒ වරද්ද තේරුම් ගන්න නැහැ. ඔයගොල්ලෝ ට්‍රේනින් වගේ නූතන මොන හරි ක්‍රමයක් යොදාගෙන ඒගොල්ලෝ කරපු වැරද්ද හරිගස්සන්න කටයුතු කරන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ බුරනවා කියන එක. ඇත්තටම මේගොල්ලන්ගේ කමියුනිකේෂන් මෙතඩ් එකක් කියන එක තේරුම් ගන්න එක. ඇත්තටම මේ බුරනවා කියන එක ඔයගොල්ලන්ට පදයක් විදිහට ඔයගොල්ලෝ ගන්න එපා. සමහර විට ඒගොල්ලෝ ඔයාට එයා බය වෙලා ඉන්නවා හරි එයා සමහර විට කරදරයක ඉන්නවා හරි එයා එහෙම නැත්නම් එක්සයිට් වෙලා ඉන්නවා හරි එහෙම නැත්නම් ඒ වගේ ඕනම දෙයක් මේ බුරනවා කියන එකෙන් ඕගොල්ලන්ට කමියුනිකේට් කරන්න try කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ එයා බුරන එක නවත්තනවා වෙනුවට ඕගොල්ලෝ බලන්න එයා මොකද්ද මේ ඔයාට කමියුනිකේට් එහෙම නැත්නම් සංනිවේදනය කරන්න හදන්නේ කියලා. ඊළඟ එක තමයි එක්සර්සයිස් විතරක් මේගොල්ලන්ට ප්‍රමාණවත් මදි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ශාරීරිකව ඕගොල්ලෝ දුවනවා ඇවිද්දනවා ඒක විතරක් ප්‍රමාණවත් මදි. ඒගොල්ලන්ට මානසිකවත් ඒගොල්ලන්ට ව්‍යායාම අවශ්‍යයි. ඒ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලන්ට ට්‍රේනින් සෙෂන් වලට යන්න ඕනේ. එතකොට මේ පසල් ගේම්ස් වගේ තියෙනවා නූතන ඒගොල්ලන්ගේ ට්‍රේනින් වෙන ක්‍රම. ඊට අමතරව ස්නේපින් ගේම්ස් ඒ කියන්නේ ඉවල්ලලා ඒගොල්ලොත් එක කරන සෙල්ලම් ඒවා හැම දෙයක්ම ඒගොල්ලන්ට පුරුදු කරන්න ඕනේ. මේ සම්බන්ධව මම වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අවශ්‍ය නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඊළඟ එක එහෙම නැත්නම් හතරවෙනි කාරණේ තමයි මේ ඔයගොල්ලන්ගේ සුනක තත්ත්වයට දඬුවම් කරන එක ඒගොල්ලන්ව හරි මාර්ගයට ගන්න තියෙන ක්‍රමයක් නෙමෙයි කියන එක. ඇත්තටම කෑ ගහන එක එහෙම නැත්නම් පනිෂ්මන්ට් එකක් දෙන එක ඒගොල්ලන්ව ඒ බිහේවියර් එකෙන් එහෙම නැත්නම් ඒගොල්ලෝ කරන වැරදි වැඩේ తాවකාලිකව නැතර කරාට දීර්ඝ කාලීනව නැතර කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේ නවීන ට්‍රේනින් ක්‍රම වලට අනුව තියෙන මේ රිවෝඩ් සිස්ටම් එකට එහෙම නැත්නම් ඒගොල්ලෝ හොඳ වැඩක් කරපුවාම ඒගොල්ලන්ට මොන හරි රිවෝඩ් එකක් දෙන එක ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරොත් ඕගොල්ලන්ගේ සුනක සත්‍ය හරි දේ කරන්න නිතරම පෙළඹෙයි. ඉතින් ඒකින්ද දඬුවම් කරන එක ඕගොල්ලන්ගේ සුනක සත්‍යයට දෙන්න පුළුවන් හොඳ ක්‍රමයක් නෙමෙයි කියන එක විතරක් ඔළුවේ තියාගන්න. ඉතින් කාරණේ තමයි මේ සුනක යාළුවන්ට රුටීන් එකක් ඕනේ. එහෙම නැත්නම් දිනචර්යාවක් ඕනේ කියන එක. ඒගොල්ලන් ආරක්ෂිතයි කියලා දැනනවා ඕගොල්ලෝ ඒගොල්ලන්ට රුටීන් එකක් හදුවොත් ඒ කියන්නේ ඇවිදින්න යන්න කන්න බොන්න මේ හැම දෙයකටම ඒගොල්ලන්ට වෙලාවක් හරියට අපේ ටයිම් ටේබල් එකක් වගේ අවශ්‍යයි. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලයිෆ් එක ප්‍රෙඩික්ටබල්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ජීවිතයත් එක්ක එකතු වෙලා තියෙනවා කියලා ඒගොල්ලන්ට දැනෙනවා. ඉතින් ඒගොල්ලෝ වෙනදට වැඩිය හරිම සතුටින් ඉන්නවා කියලා ඕගොල්ලන්ට දැනේ. ඒගොල්ලන්ටත් රුටීන් එකක් හදලා ඔයා ඒ විදිහට කටයුතු කරොත්. ඊළඟ කාරණේ තමයි මේ ට්‍රේනින්. එහෙම නැත්නම් සුනකයා පුහුණු කිරීම ඇත්තටම සම්බන්ධතාවයක් කියන එක. මේක හුඟක් කට්ටිය හිතේ තියන් ඉන්නවා මේක කන්ට්‍රෝල් කරන එක කියලා. මේ කන්ට්‍රෝල් කරන එක නෙමෙයි. මේක ඇත්තටම සංනිවේදනය සහ විශ්වාසය කියන එක තමයි මේ ට්‍රේනින් කියන එකෙන් කියන්නේ. ඉතින් ඔයාගේ සුනක සත්‍යව කන්ට්‍රෝල් කරලා ඒ විදිහට හදාගන්න ඕන නම් ඔයා හොඳ ට්‍රේනින් සෙෂන් එකකට යොමු වෙන්න ඕනේ. ඉතින් ඒකට ඕන තරම් YouTube වීඩියෝස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට මේක ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනකින් කරගන්න පුළුවන්. මේ වගේ ඔයා බලලා හොඳ විදිහකට ඔයාගේ සුනක සත්‍යව ට්‍රේන් කරන්න. ඒ ට්‍රේන් කරන එකේ වැදගත්ම දේ තමයි ඔයාගේ සුනක සත්‍ය කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ, සමාජයේ කොහොමද හැසිරෙන්නේ කියන එක ඒ ට්‍රේනින් වලින්
ඔයාට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ මම කියපු දේවල් කීයක් අහලා සර්ප්‍රයිස් වුණාද? ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ සර්ප්‍රයිස් වෙච්ච ගාන කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ මොන හරි දෙයක් දන්නවා නම් මේ සම්බන්ධ ඒවත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් කියන්න කැමති channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකත් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සුනක සත්‍යය ගැන දේවල් දැනගෙන ඒවා අනුගමනය කරන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්න ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ කාරණේ ගැන කතා කරමු. එහෙම නැත්නම් 6 වෙනි කාරණේ. සුනක සත්‍යෙක් වලිගවන්නවා කියනකොට ඔයාට මොකක්ද දැනෙන්නේ? එයා හැපි එහෙම නැත්නම් සතුටින් ඉන්නවා කියලා. එහෙම නැහැ. හැම වලිගේ වන්නවා කියන හැම වෙලාවකම එයා සතුටින් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. හංග වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද එයා වලිග වන්නකොට වලිග විතරක් දිහා බලන්න තු එයාගේ සම්පූර්ණම බොඩි ලැන්ග්වේජ් එක දිහාම බලන්න. එයා සමහර විට තරහෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එයා බය වෙලා ඉන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේ වලිග වන්නවා කියන එකෙන් මේවා වෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ එයා ඇත්තටම සමහර වෙලාවට වලිග වන්නකොට ඔයා චුට්ටක් ඇලර්ට් එකේ ඉන්න ඕනේ. සම්පූර්ණ බොඩි ලැන්ග්වේජ් එකෙන් එයා මොකක්ද කියන්න හදන්නේ කියලා. මොකද වලිග වන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ සතුටු වෙලා ඉන්නවා කියන එක විතරක් නෙවෙයි. ඊළඟ කාරණේ එහෙම නැත්නම් 7 වෙනි කාරණේ කතා කරමු. මම දැකලා තියෙනවා සමහර යාළුවෝ සුනකයන්ව වෝක් වලට එක්කන් යද්දී ඒගොල්ලෝ ඉව කරද්දී ඒක වළක්වනවා. ඇත්තම කිව්වොත් සුනක සත්‍යයකට මේ ඉව කරනවා කියන එක අපිට පත්තරයක් කියනවා හා සමානයි. ඉතින් ඒකින්ද එයා වෝක් එකක් යනකොට ඉව කරනකොට එයාට ඉව කරන්න දෙන්න. ඒක ඇත්තටම එයාගේ මානසික සෞඛ්‍යයට ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ එක තමයි වැදගත්ම එක. ඔයා සුනක අයිතිකාරයෙක් විදියට ඔයා දැනුවත්ද සුනකෙක් එහෙම නැත්නම් අපේ සුරතලයේ ඇති කරන යාළුවෙක් තමයි ඔයගොල්ලන්ගේ ඉමෝෂන්ස් හොඳටම කියවන්න දක්ෂ කෙනා. ඉතින් ඒකින්ද ඔයා බය වෙලා ඉන්නකොට ඔයා පාළුවෙන් ඉන්නකොට ඔයා තනිකමෙන් ඉන්නකොට මේ හැම එකක්ම ඔයාගේ සුනක සත්වයට බලපානවා. ඉතින් ඇත්තටම ඔගේ කියමනක් තියෙනවා calm moon calm dog. ඒ වගේ තමයි ඔයා හොඳින් ඉන්නකොට ඔයාගේ සුනක සත්වයත් හොඳින් ඉන්නවා. ඔයා සමහර වෙලාවට බය වෙලා හරි ඔයා පාළුවෙන් වගේ ඉන්නවනම් ඔයා දුකෙන් ඉන්නවනම් මේ හැම දෙයක්ම ඔයාගේ සුනක සත්වයාගේ behavior එකට බලපානවා. මේ කාරණේ ගැන අපි කතා කරමු. separation anxiety. එහෙම නැත්නම් මේ හුදකලා වෙන එක. එහෙම නැත්නම් ඔයා කොහේ හරි දාලා ගිහලා එනකොට සුනක යාළුවා ඔයාගේ මොන හරි වටිනාම දෙයක් විනාශ කරලා තියෙනවා කියලා ඔයා දැකලා තියෙනවා. එතකොට ඔයා කෑ ගහලා ඇති, ඔයා පනිෂ් කරලා ඇති. එහෙම නැහැ. ඒක ඇත්ත. එයාට මේ පාළුව තනිකම දැන්න හින්දා තමයි එයා ඒක කරන්නේ. ඒ කරන්නේ ඔයාත් එක්ක තියෙන තරහක් පරිගන්න එහෙම කිසිම දෙයකට නෙමෙයි. එයාට ඒ දැනෙන ඇන්සයිටි එකකින් හින්දා. ඉතින් ඒකින්ද ඔයා ඒ පිළිබඳ අවධානය යොමු කරලා පනිෂ්මන්ට් එක දෙන එක නෙමෙයි. එයා පොසිටිව් මම අර කලින් කියා වගේ පොසිටිව් රිවෝඩින් සිස්ටම් එකකින් එයාගේ මේ ඇන්සයිටි එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ ට්‍රේනින්. එහෙම නැත්නම් සුනකයා පුහුණු කිරීම ඇත්තටම සම්බන්ධතාවයක් කියන එක. මේක හුඟක් කට්ටිය හිතේ තියන් ඉන්නවා මේක කන්ට්‍රෝල් කරන එක කියලා. මේ කන්ට්‍රෝල් කරන එක නෙමෙයි. මේක ඇත්තටම සංනිවේදනය සහ විශ්වාසය කියන එක තමයි මේ ට්‍රේනින් කියන එකෙන් කියන්නේ. ඉතින් ඔයාට ඔයාගේ සුනක සත්‍යව කන්ට්‍රෝල් කරලා ඒ විදිහට හදා ගන්න ඕන නම් ඔයා හොඳ ට්‍රේනින් සෙෂන් එකකට යොමු වෙන්න ඕනේ. ඉතින් ඒකට ඕන තරම් YouTube වීඩියෝස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට මේක ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනකින් කරගන්න පුළුවන්. මේ වගේ ඔයා බලලා හොඳ විදිහකට ඔයාගේ සුනක සත්‍යව ට්‍රේන් කරන්න. ඒ ට්‍රේන් කරන එකේ වැදගත්ම දේ තමයි ඔයාගේ සුනක සත්‍ය කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ, සමාජයේ කොහොමද හැසිරෙන්නේ කියන එක ඒ ට්‍රේනින් වලින් ඔයාට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ මම කියපු දේවල් කීයක් අහලා සර්ප්‍රයිස් වුණාද? ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ සර්ප්‍රයිස් වෙච්ච ගාන කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ මොන හරි දෙයක් දන්නවා නම් මේ සම්බන්ධ ඒවත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් කියන්න කැමති channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකත් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සුනක සත්‍යය ගැන දේවල් දැනගෙන ඒවා අනුගමනය කරන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්න ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.